ජේසුස් ස්වාමීන් වහන්සේ තෝරාගත්තු ගෝලයන්ගේ ජීවිත දිහා බලද්දී අපිට දැනෙන දෙයක් තමයි ඔවුන් විවිධාකාරයේ මිනිස්සු. දුර්වලකම් බොහොමයක් තිබුණ මිනිස්සු. සමහර අයට අධිකව තරහ ගියා. සමහර අයට මොනවා කිව්වත් තේරුම් ගන්න බැරුව ගියා. තවත් පිරිසක්ගේ දැනුම බොහොම වැඩි. තව පිරිසක් දැනුම බොහොම අඩුයි. රැකිරක්ෂාවනොත් විවිධාකාරයි. හැබැයි මේ විවිධත්වය තුළ තමයි මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ ජේසුස් ස්වාමීන් වහන්සේ දේව ආශිර්වාදය පොළොවට එවන්න සැලසුවේ. මේ විවිධත්වයේ වෙනස තුළ තමයි දෙවියන් වහන්සේගේ ආදරය, උන්වහන්සේගේ කරුණාව මනුෂ්‍ය සංහතියට උන්වහන්සේ අත්දකින්න සැලසුවේ. ජේසුස් ස්වාමීන් වහන්සේ සර්ව සම්පූර්ණ මනුෂ්‍යයන්ව නෙමෙයි තෝරාගත්තේ. හැබැයි උන්වහන්සේ තෝරාගත්තු දුර්වල මනුෂ්‍යයන්ව උන්වහන්සේ සර්ව සම්පූර්ණ පුද්ගලයෝ බවට පත් කළා. හරියට උන්වහන්සේ අතට ගත්තේ මුලින්ම මැටි ගුලියක්. හැබැයි අවසානයේ ලස්සන නිර්මාණයක් බවට පත් කරා ඔවුන්ගේ ජීවිත. දුර්වලකම් අඩුපාඩුකම් මොනවා තිබුණත් උන්වහන්සේ තුළ ඔවුන්ගේ ජීවිත වෙනස් වුණා. ජේසුස් ස්වාමීන් වහන්සේගේ උත්ථානය සැක කරපු තෝමස් අපොස්තලතුමා අවසානයේ උන්වහන්සේගේ උත්ථානය පිළිබඳ මහා සාක්ෂියක් දරලා අද පවා අපි දිව්‍ය පූජාවේ ප්‍රකාශ කරන මාගේ ස්වාමිනී මාගේ දෙවියනේ කියන වචනය උච්චාරණය කරා. එහෙනම් මගේ අම්මේ තාත්තේ පුතේ ඔබේ මගේ දුර්වලකම, ඔබේ මගේ පාපේ, ඔබේ මගේ ඉතිහාසය දෙවියන් වහන්සේට වැදගත් නැහැ. උන්වහන්සේට අවශ්‍ය එකම කාරණාව මේ මොහොතේ ඉඳලා ඔබ මම පාපය අතහරිනවද, වෙනස් වෙන්න කැමතිද, දෙවියන් වහන්සේට අවනතද කියන කාරණාව. එනිසා විවිධාකාරයේ පෞකාර දුර්වල අතීතයකට හිමිකම් කියපු අපොස්තලවරු ශුද්ධවන්ත ජීවිතයකට ඔවුන්ගේ අනාගතය පත් කරගත්තා වගේ දුර්වලකම්, පාපය, විවිධාකාරයේ ගැටලු තියෙන අපේ අමිහිරි අතීතය ටිකින් ටික අමතක කරලා දෙවියන් වහන්සේ මත යැපෙන, දෙවියන් වහන්සේව විශ්වාස කරන, උන්වහන්සේව අදහන අනාගතයක්, වර්තමානයක් බවට අපේ ජීවිත පත් කරගනිමු. අපිව තෝරගන්නේ දෙවියන් වහන්සේ මිසක් වෙන කෙනෙක් නෙමේ. උන්වහන්සේ තමන් තෝරගන්න අය කොච්චර දුර්වල වුණත්, කොච්චර නොගැලපෙනවා කියලා සමාජය හංවඩ ගැහුවත් උන්වහන්සේ ඒ පුද්ගලයන්ව වෙනස් කරනවා, යහපත් කරනවා, පරිපූර්ණ කරනවා. අන්නේ විශ්වාසයෙන් ඔබේ මගේ ජීවිතය ගත කරමු. ඔබට ජෙස් මීටයි.